අවුරුදු 3ක් මෙහාටිය වසන්ත උදානයේ අනපෙරි කරුගේ පිටුපසේ විගෝරාවෙන් වළඳවන අපේ වසන්ත උදානයට මේ දෝරාවේ අවුරුදු 12ක් සමතුලිත පැමිණීම සම්බන්ධව විශේෂ යමක් ඔබතුමාට මේ දෝලාවේ එන කතාව අපි කතා කරලා මේ දෝලාවේ මේ රූපේ හතර දෙනා හරි ලස්සනට ඇඳලා ඔවුන් තමයි මේ දෝලාව උත්සවගෙන එන්නේ. එතකොට මේ දෝලාවේ විශේෂ මණ්ඩපයක් තියෙනවා. මේ විශේෂ මණ්ඩපය තුල තමයි ඉන්නේ අපි හඳුන්වන හිරු සහ සඳු දෙදෙනා. අපිට ලෝකෙට මොනවා කරන්න වුණත් අපිට මුල් වෙන්නේ හිරු සහ සඳු. එදා පුරාණ වැසියන් ඇත්තටම බුදුදහම ඒමට ප්‍රථම ගස්ගල් වන පර්වත සමග ඒගොල්ලන් ඇසුරු නිසුරු කළේ සහ ඇදහුවේ හිරු සහ සඳු. ඇත්තට මේක ඇත්ත වෙන්න පුළුවන්. හිරු නොමැති වුණොත් අපිට කිසියම් රාජකාරියක් කරන්න හම්බ වෙන්නේම නැහැ. ඒ වගේම තමයි සඳුගෙන් යෙදෙන්නා වූ සිසිලස. හිරුගේ රසය සඳුගේ සිසිලස එක්ක වුණාම මිනිස් ජීවිතය ඒකාන්තයෙන්ම සුවපත් වෙන වගේ අපි හොඳින් දන්න කාරණයක්. හිරුගේ රසය සඳුගේ සිසිලස හරි ලස්සනට අද මේ විද්‍යාල භූමියට උදාපත් වුණු වගේ මම හිතන්නේ කවමදාවත් ගුරුතුමියනි මේ වගේ දර්ශනයක් මේ ගමේ කොයිම දවසකවත් ඇති වෙලා නැහැ. මම දන්නා තරමින්. ඉතින් ඒකට අපි ඉන්ද්‍රාණි වීරපවන් ගුරු මාතාවට ප්‍රධානාචාර්ය තුමියට මේ තක්ෂිලාවේ මහා ඇදුරු තුමියට අපි අනේක වාරයක් ස්තුතිවන්ත වෙනා මෙවැනි සත්කාරයක් කිරීම සඳහා ඔබ සහ ඔබගේ ඇදුරු මඩුල්ල මෙහෙවාගෙන මේ අවස්ථාව සනිටුවන් කිරීම ගැන මෙහෙවෙන්න ස්තුතියි චන්ද්‍රපාල මහතා. ඉතින් ඔන්න අපේ අවුරුදු කුමරිය සහ කුමරා අපි අපේ වසන්ත උදානයට අරගෙන ඇවිල්ලා ඉවරයි. ඉතින් මීළඟට තියෙන්නේ අපගේ අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර ඉටු කිරීම. ඉතින් ඔයගොල්ලෝ දන්නවා ඇති පුරාණේ ඉඳලා පුතේ අපි අපේ අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර අපේ ගමේ ඉන්න නැකත් නාලට කියලා හරිම නැකතක් දාගෙන